ටෝබි සහ මීපැණි. එදා කැලේට ලස්සනට ඉර පායලා තිබුණ දවසක්. ටෝබි කියන වලස් පැංචා හරිම සතුටින් සින්දුවක් කියමින් කැලේ ඇවිදගෙන යන ගමන් හිටියේ. එකපාරටම ටෝබි දැක්කා ගහක කඳක් උඩ තියෙන පුංචි මීවද කෑල්ලක්. ටෝබි ඒ මීපැණිවල රස බැලුවා. හරිම රසයිනේ. මේ පොඩි කෑල්ල මට හොඳටම ඇති. එවල මෙතනින් පියාඹල ගිය මීමැසි රංචුවක් ටෝබි දැක්කා. මීමැස්සු රසම රස මීපැණි අරගෙන යනවා ඈත උස ගහේ ලොකු මීවදයට. ටෝබිගේ ඇස් දෙක දිලිසුණා. එයාලට ගොඩක් මීපැණි තියෙනවා. මටත් මීපැණි ගොඩක් ඕනේ. ටෝබිට හිතුණා. ටෝබි කන්ද උඩට දුවගෙන ගියා. ටෝබිට ඕන උනේ මීමැස්සන්ට හොරෙන් මීපැණි ගොඩක් ගන්න. එයා හෙමින් ඇඟිලි තුඩු වලින් මීවදයට ලං වුණා. මීමැසි රංචුව ටෝබිගේ ඔළුව වටේට කැරකුණා. මෙතන යන්න ටෝබි. මේ අපේ මීපැණි. මීමැස්සෝ තරහින් කිව්වා. ටෝබි වලිස්සලා ගිහින් කන්දෙන් පහළට පෙරලිලා පඳුරක් උඩට වැටුණා. ආව්! ටෝබි වේදනාවෙන් කෑ ගැහුවා. අයියෝ මට මීපැණි ගන්න බැරි වුණානේ. ටෝබි දුකෙන් ආපහු පොඩි මීවද කෑල්ල ළඟට ගියා. අනේ ඒක එතන නෑ. කූඹි රැලක් අන්තිම මීපැණි බින්දුවත් අරගෙන යනවා. මට තිබුණේ පොඩි කෑල්ල කන්න. දැන් මට මොකුත්ම නෑ. ටෝබි කිව්වා. එදා දවසේ ටෝබි වැදගත් පාඩමක් ඉගෙන ගත්තා. ඒ තමයි අපි අපිට ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕනි කියන එක.